මේ තියෙන chocolate brownies. ඔයගොල්ලෝ මේ ඉතිසලා කාලා තියෙනවා ඇතිනේ. ඉතින් chocolate brownies කාලා තිබුණාට ඔයගොල්ලෝ ගෙදර හදාගෙන කාලා නැහනේ. එහෙනම් අපි අද ගෙදර හදාගෙන කන්නේ කොහොමද කියලා තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. හරිම රසයි හොඳට chocolate තියෙනවා. මම අද හැදුවේ dark chocolate වලින්. ඔයගොල්ලොත් හදලා බලන්න කොහොමද කියලා. එහෙනම් අපි දැන් බලමු අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද කියලා. අද මම brownies හදන්න අරන් තියෙන්නේ dark chocolate එක. මේ ඕගොල්ලන්ට dark chocolate දාලා හදනවා නම් ගොඩක් රසයි. ඕගොල්ලෝ කැමති විදියකට හදන්න. chocolate දාන්න බැරි නම් ඕගොල්ලෝ cocoa powder අරගන්න. මෙතන ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. පාන් පිටි ග්‍රෑම් 120ක් අරන් තියෙනවා. බිත්තර 4ක් අරන් තියෙනවා. බටර් ග්‍රෑම් 300ක් අරන් තියෙනවා. සීනි ග්‍රෑම් 360ක් අරන් තියෙනවා. මොකද මම දාන්නේ dark chocolate හින්දා dark chocolate වල මේ සීනි නැහැ පොඩ්ඩක් වක්වත්. ඒ හින්දා සීනි ග්‍රෑම් 360ක් අරන් තියෙනවා. බේකින් පවුඩර් මේසෙ හැඳි එකක් අරන් තියෙනවා. වැල්ල තේ හැඳක් ගන්නවා. දැන් මේ මුලින්ම මම මේ බටර් ටික දිය කර ගන්නවා. බටර් ටික දිය කරගෙන ඒ රස්නේ මේ බටර් වලට තමයි මේ කුකින් chocolate ටික දාගන්නේ. දැන් අපි ඒක හදාගන්න විදිය මුලින්ම බලලිමු. මේ විදිහට කුකින් chocolate ටික දාගෙන අපි දිය කරගත්ත බටර් ටික දාගමු. ඒක ටික වෙලාවක් යද්දි මේ chocolate ටික ඔක්කොම දිය වෙනවා. මේ කුකින් chocolate බටර් වල හොඳටම දිය වුණාට පස්සේ තමයි අපි මේ සීනි බිත්තරයි මේ හදාගත්ත මිශ්‍රණයට මේ ටික දාගන්නේ. වෙනවනේ දැන් ඔයගලන්ට බටරුයි චොක්ලටුයි හොඳට දිය වේගෙන එනවා මේ. තව චුට්ටක් ඉදිරියට කෑලි තියෙනවා මේ. අපි මේ ටික ඔක්කොම හොඳටම දිය කරගන්න ඕනේ. දිය කරගත්තාට පස්සේ තමයි අපි සීනි බිත්තරයි දාගත්ත මිශ්‍රණයට මේකත් දාලා කවලම් කරගන්නේ. රස්නේ පිටින් දාන්න එපා. අර බටර් දැන් ටිකක් රත් වෙලානේ තියෙන්නේ. ඒ හින්දා තමයි මේ චොක්ලට් එක හොඳට දිය වෙන්නේ. නිවුණාට පස්සේ තමයි එකතු කරගන්න ඕනේ. මේ විදිහට හොඳට සීනි ටිකයි බිත්තර ටිකයි හොඳට බීට් කරගන්න. සීනි පොඩ්ඩක් වක්වත් මේ නැති තරමටම හොඳටම බීට් කරගන්න. සීනි කැට මේක අපිට තේරෙනවනේ වදිනකොට සීනි කැට. දැන් පොඩ්ඩක් වක්වත් සීනි කැට වදින්නේ නැහැ. මේ ගානට බීට් කරගන්න. දැන් මම මේ ඔයගලන්ට කියලා දෙන්නම් කුකින් chocolate ටික දිය කරගන්න විදිහ කොහොමද කියලා මම. දැන් මම තව චුට්ටක් විතර කේක් එක ආපහු බීට් කරගන්නවා.
දැන් සීනි හොඳටම දිය වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී තමයි මම මේ චොක්ලට් මිශ්‍රණය මේ විදිහට දාගන්නවා. තව ටිකක් බෝල් එකේ ඉතුරු වෙලා තියෙනවා මම ඒ ටිකත් මේ විදිහට දාගන්නවා ඔක්කොම ටික අපරාධන චුට්ටක් වක්වත් ඉතුරු කරන්නේ නේ අපිට රසට කන්න පුළුවන් නේ දාගත්තම කේක් එක ඒ හින්දා ඔයගොල්ලොත් මේ වගේ වැඩ කරද්දි පිරිමහල වැඩ කරන්න හොඳටම අරගන්න ඒක ලෝභකම නෙමේ ඒක නාස්ති කරන එකක් වළක්වන ක්‍රමයක් දැන් අපි නැවතත් මේ විදිහට බීට් කරනවා. දැන් මම මේ පාන් පිටි වලට මේ විදිහට බේකින් පවුඩර් ටිකත් එකතු කරගෙන ටික ටික දාන ගමන් එහෙම කවලම් කරගන්නවා. පාන් පිටි දාගත්තට පස්සේ ආපහු ඕගොල්ලෝ බීට් කරන්න එපා. පාන් පිටි දාගත්තට පස්සේ ඕගොල්ලෝ කේක් ගහන හැඳි ඇතිනේ ඕගොල්ලෝ ළඟ. අයින් හැන්දකින් මේ විදිහට හොඳට කවලම් කරගන්න. මේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි චොක්ලට් බ්‍රවුනිස් එන්නේ. මේක තමයි චොක්ලට් බ්‍රවුනිස් වල පදම. අපි කෑමක් හදද්දී ඔයගලන්ට කියනවනේ පදම මොන වගේද කියලා. මෙන්න මේ වගේ දිය පදමක් තමයි එන්නේ. උකු නෑ. දැන් මම oven එකට දාගන්න ඕනේ මේක. ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් ඔයගොල්ලෝ දාගන්න තියාගන්න. සෙල්සියස් අංශක 180 අපි විනාඩි 25ක් 30ක් වගේ තමයි මේක බේක් කරගන්නේ. අපි දැන් මේ වෙලාවේදී වැනිලා තේ හැන්දක් එකතු කරගන්නවා. ඕගොල්ලොත් මේ විදිහට ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා තියාගන්න. දැන් ඔන්න මගේ බ්‍රවුනිස් මිශ්‍රණය හරි. දැන් අපි මේක ට්‍රේ එකට දාලා oven එකට දාගමු. දැන් අපි මේක oven එකට දාගමු. සෙල්සියස් අංශක 180 විනාඩි 25ක් 30ක් අතර ඔයගොල්ලෝ බේක් කරගන්න. ඊට පස්සේ අපි බලමු මේකේ ග්‍රහ කොහොමද කියලා. ඔන්න බලන්න මගේ බ්‍රවුනිස් එක කොහොමද කියලා. මම දැන් oven එකෙන් ගත්තා. දැන් බේක් වෙලා ඉවරයි. අපි දැන් මේක කපලා බලමු කොහොමද කියලා මම ඔයගලන්ට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් අපි හදන වෙන කේක් වගේ නෙමෙයි බ්‍රවුනිස්. ඔයගලන්ට පේනවනේ ඒක චුට්ටක් වෙන කේක් වලට වඩා හයියි. මම දැන් ඔයගලන්ට මේ බ්‍රවුනිස් එක කපලා පෙන්නන්නම් කොහොමද කියලා. අපි කාලා බලමු රසයිද කියලා මේක. ඕගොල්ලොත් මේ විදියට හදන්න දැන්. මම මේ දීලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොම හරි. ඒ විදියටම ඒ ප්‍රමාණ වලින්ම අරගෙන හදලා බලන්න කොහොමද කියලා. ටිකක් රස්නේ. රස්නේ හින්දා මට චුට්ටක් මේක අල්ලන්නත් අපහසුයි. මේ තියෙන මගේ බ්‍රවුනිස් එක. අපි බලමු කොහොමද කියලා. ඔයගොල්ලන්ට මම පෙන්නන්න ටිකක් කුණුයි මේ. විතර චොක්ලට් තියෙනවා. හරිම රසයි මේ. හරි සොෆ්ට් එකට හොඳට තියෙනවා. ඔයගොල්ලොත් හදලා බලන්න කොහොමද කියලා. මට ලයික් කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මම ඔයගොල්ලන්ට හිතාගෙන ඉන්නවා ඊගාව වීඩියෝ එකේදී ආස්මි හදන හැටි කියලා දෙන්න.
අපි එහෙනම් ඒ වීඩියෝ එකත් බලන්න ඕන හින්දා ඔයගොල්ලෝ මාව subscribe කරලා තියාගන්න. අපි නැවත හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.